ඉතින් ආදරණීය නංගිය මල්ලිය මේ තියෙන අපේ Pro Survivor series එකේ 3 වෙනි එපිසෝඩ් එක. එහෙනම් ඉතින් ඕගොල්ලෝ ඉඳන් ඉන්න තැන් වලින් ඉඳන්ම අපි යන් අද එපිසෝඩ් එකේ මොනවා වෙයිද කියලා බලන්න. හලෝ හැමෝටම. ඔන්න ඕගොල්ලෝ මදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් තවත් interesting Pro Survivor series එකේ එපිසෝඩ් එකකට. ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ අපේ Minecraft series එකේ 3 වෙනි එපිසෝඩ් එක. හරි ඉතින් ඔයාලට පේනවා ඇති අපි ගිය එපිසෝඩ් එකේ හැදුවා මම සම්පූර්ණයෙන්ම හැදුවේ නෑ ගෙදර. ටිකයි හැදුවේ. ඉතුරු ටික මම පස්සේ හදන්නම් කිව්වා. මම off the camera එක හැදුවා. මම අද ඇවිල්ලා තියෙන්නේ අද නෙමෙයි දිගටම එන්නේ පොඩි වෙනස් විදිහකට. ඔන්න බලන්න. කැමරා ඇන්ගල් චේන්ජ්. කපාට හඩ ගත්තා. කොහතරම කන්ට්‍රෝල්ස්. හැබැයි මට එවිදින්න පුළුවන් පස්සට යන්න පුළුවන් පැත්තට උඩ පයින්න. එතකොට ක්‍රවුච් වෙන්න පුළුවන්. ඒ හැමදේම කරන්න guys. අර මොනවාද මේ වහංගන මොඩ් එකෙන් නෙමෙයි. ඒ වහංගන මොඩ් එකෙන් නෙමෙයි. මම මගේ ටැබ් එකෙන් තමයි මම මෙච්චර කල් ඔයගොල්ලෝ වීඩියෝස් කරා. ඉතින් මම ඒකට OTG කේබල් එකක් ගහලා ගැව්ව කෙලින්ම කීබෝඩ් එකේ මවුස් එකයි ආදී සුපිරියට වැඩ ගන්නවා දැන්. දැන් ඉතින් දිගටම මම Minecraft ගේන්නේ යන්න ඒ විදිහට තමයි. ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වැඩ කරන්න කොහොමද කියලා වගේ ප්‍රශ්නක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. හරි එහෙනම් වැඩි කතාවක් නෑ අපි යන් අද වීඩියෝ එකට. හරි ඉතින් මම off the camera අපේ ගේ හැදුවා. ඔයාලට පේනවා ඇති. ඔයාලට පේනවා ඇති. මම හඩ් එක අයින් කරලා වෙරන වේ. එන්න ඒක තමයි අපේ ගෙදර. මෙතන ඉඳන් අපිට ලස්සන view එකක් තියෙනවා. තව ටිකක් ඕනනම් හදන්න පුළුවන්. ඒකත් හදුවා. අද එපිසෝඩ් එකේ මේන් ටාස්ක් එක ගැන කිව්වොත් අද එපිසෝඩ් එකේ මේන් ටාස්ක් එක තමයි බේසික් ෆාම්ස්. ඒ කියන්නේ අපිට කෑම සඳහා ෆාම්ස් අන්න ඒ ටික හදන එක ෆාම්ස් හදන එක තමයි අපේ අද මේන් ටාස්ක් එක. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි අපි මෙයා මරාගමු. Yo bro, what's up? Nice. හරි අපිට බේසික් ෆාම්ස් ටික හදන්න ඉස්සෙල්ලා ඒකට බඩු එපයි. අපි මුලින්ම ලී ගන්න ඕන අපිට ඇනිමල් ෆාම්ස් හදන්න හින්දා. එතකොට ෆුඩ් ෆාම් හදද්දී අපිට ඒකට නම් ලී ඕනේ. හරි අපි මුලින්ම ෆුඩ් ෆාම් ටිකක් හදමු. මොකද ඇනිමල්ස්ලා ගේන එක පස්සේ කරලා ෆුඩ් ෆාම් ටිකක් මුලින් හදමු. හරි පුඩේනවා මගේ ඉන්වෙන්ටරි එක පිළිවෙලක් කරගන්න ඕන. මොනවාද ඒක කියන්නේ මොනවාද? හෝ එකක් හදලා. හෝ එකක් හදාගමු කොහොම මේ තියෙන්නේ. හෝ එකක් හදාගෙන අවශ්‍යගෙන දෙන්නේ. ඕනේ හරි. අපි හවස් වෙනකන් සීට් එකක් එකතු කරමු. හරි. යේ. හරි. මොබ්ස්ලා නම් ස්පූන් නැති. චල මොකද ඉන්නේ? ක්‍රීපර් එන්නේ. ගහමුද බං? අයියේ මගේ අයියේ. අයියෝ ෂේ. වැදුන්නේ. මොකක් හරි වුණා වැදුන්නේ. හරි කමන්නේ අපිට සීට් එකක්
පොඩ්ඩක් කමු. හයි. හලෝ. මල්ලා ඉමොට් තියෙන. මේක පට්ට. ඒ සොම්බි දාස පොඩි. ඒක හරියට පෙන්නන. අන්න බලන්න. ඒ සොම්බි ඩාන්ස් එක පට්ට. ඒක පට්ටනේ. හරි අයියෝ බෑනේ අර. අපි අන්ලිමිටඩ් වෝටර් සෝස් එකක් හදුවේ නෑනේ. ඒකක් හදන්නත් ඕනේ. මේ ටික සීඩ් එකක් හම්බෙන්න ඕනේ. හම්බුනේ නැත්තම් මම මොකුත් කරන්නේ. නයිස්. 24ක් තියෙනවා. අපි මෙතනින් වගේ හාරමු. වැරදි. රයිට් එකේ බව ලෙෆ්ට් එකට. අයියෝ බෑනේ කරන්නේ. ඔය දෙක මට හැම වෙලේම පැටලෙනවා. හරි අපි දැන් එහෙනම් මේ ටික මේව කරගෙන හරි. ඔන්න එහෙනම් අපේ වීට් සීඩ් වගාව මේ විදිහට තියෙනවා. නයිස්. අපි දැන් හදන්න ඕනේ. මොකද්ද හදන්නේ? දැන් හදන්න ඕනේ අපි ඇනිමල් ෆාම් එක. එහෙනම් අපි ඒක ඉස්සර පටන් ගමු. ඕකේ අපි මුලින්ම ෆෙන්ස් ටිකක් හදාගමු. හරි. නයිස්. ෆෙන්ස් 58ක් තියෙනවා. ඒක අපි දාගමු අනිත් පැත්තේ. එන්ඩර් කියලා X3000 මට කියලා කරගන්න එපා. අයියෝ බෑනේ කරන්න. මේ වැස්ස දෙවියත් එක්ක කෝප වෙලානේ වැස්ස දෙවියෝ. බෑනේ ඔය එක්ක කරන්න. තන්ඩර්ස්ටෝම් එක නෙමෙයිද? Come on. මේක වැස්සක්. බෑ තන්ඩර්ස්ටෝම් එක නෙමෙයි. Shit. Alright guys, වැස්ස නම් ඉවරයිද? වැස්ස ඉවරයි. අපි උඩට ගිහලා බලමු පොඩ්ඩක්. මොක්ස්ලා හැම ස්පෝන් වෙලා ඉන්නවද? මොක්ස්ලා ඉන්න ළඟපාත එකකින් නෑනේ මට ඇවිල්ලා වද දීලා මගේ ගේ කඩලා දාන්න එක්ක. නෙවෙයි මම පැන්නේ කියලා. Oh shit. So broche. හරි. අපි මේ ටික මෙහෙම තියාගමු. හරි දැන් අපි මේ හරියෙන් ප්ලේස් කරන් යමු. බෑනේ කරන්නනේ. මේව බලන්නේ කොහමද? ඒ ෆෙන්ස් එකේ නෙච්චරලා යනවාද අප්පා? අනේ මේ තනකොළත් එක්ක බෑනේ අනේ. හරි ස්ටික් නෑනේ. ඒකට අක්කර ස්ටික් ටිකක් හදාගමු. නයිස්. මේකත් අමුතු ලස්සනක් තියෙනවානේ. හැබැයි මැද්ද නෙමෙයි. කමක් නෑ. දැන් මල් ළඟ වීට් තියනවාද? වීට් නෑ මල් ළඟ වීට් නෑ. මම සේරගෙම හැදුවද පා? ඒකනේ.
එක වීට්ටක් නෑ ගෙදර. ඒ මල්ලා වීට් සීට් තිබිලා. කවන්නේ. මම සේරම හේබෑස් කෙලෙව්වද? ආසාවකට එක හේබෑස් ආයේ තියන්නේ හේබෑස්. එක්කම උන් දෙන්නම ගෙනියමුද? දැක්කද පැනලා බෑටි? ස්කෙල්ටන් කෙනෙක් ඉන්නවද? අරුන් දෙන්න තාම අර ඒවා පණ කඩාගෙන දුවන් ආවනේ. යාළු එන්න යාළු අපි යාළු එන්නකෝ යාළු එන්න යාළු යා එනවනේ උන් දෙන්න කො බේන්නේ බේන්නේ එන nice tawana game chip okay bebang hadalam matone pang apa pang hadar edadan tu hari kamak ayyo bene karanna හරි එන්ඩින් එක ගන්න කොහොමද? හරි මෙහෙම ගමු. හරි ගාස් මොකද හිතන්නේ ඔයගලට අද වීඩියෝ එක ගැන? අද වීඩියෝ එකක් වඩ වීඩියෝ එක හොඳ නම් මොටිවේෂන් එකකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මගේ channel එක. එතකොට මේ වීඩියෝ එක බලන්න ආස යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ට ෂෙයා කරන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා ඒකත් කමෙන්ට් කරන්න. මම අද කිල්ලෙන්නා. බයි.